පිළිම වහන්සේ ලස්සනයි නේද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ නේද? ඔයා පොළොන්නරුවේ ගිහින් තියනවද? ගල් විහාරේ වැඩ ඉන්න පිළිම වහන්සේ දැකලා තියෙනවද? ඔව් මම දැකලා තියෙනවා. ඊළඟට අවුකන පිළිම වහන්සේ කොච්චර ලස්සනයිද නේද? සමහර විහාරස්ථානවල බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ ළඟින්ම රහතන් වහන්සේලාගේ පිළිම වහන්සේලාත් දකින්න තියෙනව නේද? ඔව් එතකොට රහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා වගේ. මේ ඒක නෙමෙයි ඔයා අහලා තියෙනවද පසේ බුදුරජාණන් වහන්සේලා ගැන? අපිට පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ පිළිම වහන්සේ නමක් දැකලා වන්දනා කරගන්න තැනක් නැහැ නේද? ඔයා දන්නවද එහෙම තැනක්? අපි නම් හැම පොයේ දවසකම හවසට මාළඹේ මහමෙවුනා අසපුවට යනවනේ වන්දනා කරන්න. ඉතින් අන්නේ අසපුවේ පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන්ම ලස්සන විහාරයක් ඉදි වෙනවා. අප්‍රේල් මාසේ 7 වෙනිදා ඉඳලා වන්දනා කරන්නත් පුළුවන්ලු. පසේ බුදු මන්දිරේ විතරක් නෙමෙයි. ඔයා අහලත් ඇති ශ්‍රී ගටිකාර සෑය තියෙනෙත් මාළඹේ මහමෙවුනා අසපුවේනේ. සම්බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න මන්දිරය, රහතන් වහන්සේලා වැඩ ඉන්න අරහන්තක මන්දිරය කියලා තව ලස්සන මන්දිර දෙකක් තියෙනවා. එහෙමද? එහෙනම් ඊළඟ පොයට යදි මාත් එන්නම්. ඔයාලත් එක්කම යන්න පුළුවන් නේ. මහමෙවුනාව බුදු පසේ බුදු අරහන්තක මහා විහාරය